ආයුබෝවන් වාසනාවන්. සමහරක් YouTube channel තියෙන අතරත් හිනාවෙන්න හෙන ගේමක් දෙන්නවා. ගාමින්ද පියවිරාජ්ලගේ විහිළු පොඩිමල්ලි චූටිමල්ලිලගේ විහිළු අදටත් බලන්න පුළුවන්. මේක අරගෙන වැඩක් නැහැ. ඉතින් 12ම ගන්න ඕනේ. පොත් 12ම ගන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ. 12ම කියන්නේ 2002 2004 ඒ කාලේ මතක ගොඩක් ඔගොල්ලන්ට ඇති. අමිහිරි මතක සුන්දර මතක මේ අපේ ජීවිතයේ තියෙන ටෙලිවිෂන් එක අපිට දුන්න ලස්සන මතකයක්. මේ තමයි අපි නොදන්න ලයිව්. අද කොච්චර විහිළු සපයන්නන් හිටියත් ඒ කාලේ YouTube සෝෂල් මීඩියා නැති කාලේ සිරස ටීවී එකෙන් දුන්න ලස්සන මතකයක් තමයි. ඒ මතකයත් එක්ක අපිට අමතක කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි චූටි මල්ලි පොඩි මල්ලි. ආයුබෝවන් වාසනාවන්. සුබ සන්ධ්‍යාවක් වේවා. අදටත් YouTube එකේ යම් කිසි තැනක ඉන්න දෙන්නෙක්. ලෙජන්ඩ්ලා දෙන්නේ. ඔබ සඳක් මැයි. මේක අරගෙන වැඩක් නැහැ. ඉතින් 12ම ගන්න ඕනේ. පොත් 12ම ගන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ. 12ම කියන්නේ? නෑ මේක ඔබ සඳක් මැයිනේ. ජූලි එහෙම ඇතිනේ. මේ මතකේ හරි සුන්දරයි. මම ඕලෙවල් වලට ක්ලාස් යන කාලේ පිළියන්තර ක්ලාස් එක නයිට් ක්ලාස් එකක් තිබ්බ ගානක්. ඉතින් ඔය රෑ ඔය ක්ලාස් එක ඉවර වෙලා පැය භාගයකට පස්සේ තමයි ඔය අපිට හොඳ ලයිව් කියන ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. මම දුවගෙන යන්නේ බස් එකට. ඔය ප්‍රෝග්‍රෑම් එක බලන්න ගෙදර එන්න. හරිම ලස්සනයි. ඒ කියන්නේ ඒ දවස්වල කාලීන දේවල් කියන්නේ අවුරුද්ද සම්බන්ධ. මරු අවුරුද්ද සම්බන්ධව එතකොට වෙසක් ඒ කාලීන මාතෘකා අරන් තමයි මේගොල්ලෝ විහිළු කරේ. විහිළු සැපෙව්වේ. ඇත්තටම මේක හරි ලස්සන මතකයක්. ඒ වගේම සුන්දර මතකයක්. මේ දෙන්න අපිට දැන් සමහරක් YouTube channel තියෙන අතරත් hina වෙන්න හෙන ගේමක් දෙන්න. ඒ දවස්වල ඒ පැය භාගය, ඒ කියන්නේ සාමාන්‍ය TV channel එකක පැය භාගයක කාලයක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ලබා දුන්නේ. ඒ පැය භාගේ මාර විදිහට අපි hina වුණා. මට මතකයි අන්තිමට ඔක රිපීට් ප්‍රෝග්‍රෑම් එක රිපීට් කරලා දහවල් කාලෙත් සිරස TV එක අපිට මේ ප්‍රෝග්‍රෑම් එක ලබා දුන්නා. අදටත් සමහරක් විහිළු අපි බලලා hina වෙනවා. ඇත්තටම සුන්දර. ඒ කාලේ ජීවිතේ අපේ වයසත් එක්ක දැන් කාලේ තියෙන මේ වයසත් එක්ක ඒ කාලේ කියන්නේ ජීවිතේ සැහැල්ලුම කාලේ. මගෙත් ඕගොල්ලන්ගෙත්. අපිට කිසිම ඒ කියන්නේ වගකීමක් තිබ්බේ නැති කාලේනේ ඔය පොඩි කාලේ. ඉතින් ඔය කාලේ ඔය තිබ්බ ලස්සන මතකයක් තමයි අපිට දැනලා. අපි තාමත් බලලා සමහරක් දේවල් වලට hina වෙනවා. ඉතින් මේ මතකේ ඔයගලන්ටත් මතක ඇති. වෙල ළඟ දඟ කරන පොළු රැල්ල මට පැවසූ දේ සිත මාගේ සසල කලා සිහිනෙන්වත් නොසිතූසේ මම රෙදි අඳින තුරා ලැජ්ජා තියෙන තුරා යලි එන්න පාරෙන් වෙලේ ඉතින් අදටත් විඳින්න පුළුවන් සමහරක් විහිළු YouTube එක සර්ච් කරාම අපිට දැන් ලයිව් කියලා ගාමින්ද පියවිරාජ්ලගේ විහිළු පොඩිමල්ලි චූටිමල්ලිලගේ විහිළු අදටත් බලන්න පුළුවන්. ඉතින් මේ මතකයේ ඔයගොල්ලෝ අවුස්සන්න මට ඕන වුණා ඔයගොල්ලොත් එක්ක අවුස්ස ගන්න. ඉතින් මේ වගේ ලස්සන මතක අපි ආයි අපිට හාර අවුස්සලා අපේ මතකයේ අතීතයට ගෙනියන්න. ඒ මතකයක් විඳලා අපිට hina වෙන්න. මාත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔයගලන්ට. ඔයගලන්ට තියෙන්නේ මතකද channel එක. මේ channel එක මතකද channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ ලස්සන මතකයත් එක්ක මතකයන් ටිකක් එක්ක ආයි හම්බෙන්න තුරු ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. ඔයගලන්ගේ මතකයේ අවසන් මම සන්තෝෂ කළුආරච්චි. ආයි එහෙනම් මේ වගේ මතකයත් එක්ක හමු වෙමු.